විශේෂයෙන්ම සුබඵල දෙනවා යායට ගොඩාක් ග්‍රහචාරයත් එක්කම දියුණුව ලබා ගන්න පුළුවන් මේ ලක්ෂණ කීපයට. අත්වශයෙන්ම කියන ඉතාමත් බරබලව වැඩ කරන ලක්ෂණ කීපය. ඇත්තට මේකේ කරන්න ඕන අපි බුදුදහම තමයි මූලික වෙන්නේ. අපේ විශ්වයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ. මොකද ඉර හඳ පොළව. ඒ කියන්නේ මේවා තමයි අපිට මූලික වෙන කාරණා තියෙන්නේ. පුළුවන් තරම් අපි ධර්මයේ ඒ කියන්නේ බුදුදහමට ඇල්ම මෙතන ඇවිල්ලා පඳුරක් ගැට ගැහුවත් ලොකු විෂ්ණු පූජාවෙන් තමයි විශේෂ වැඩ කටයුතු කරන්නේ. ඇත්තට මෙතන ගොඩක්ම කරන්නේ අර ජීවම් කටයුතු තමයි. ගුරු භද්‍ර කාලීවරන් නාගවරන් නාගභද්‍ර කාලීවරන් කෛලාසන ගුරුවරන් යන්ත්‍ර මාන්ත්‍රණ ශ්‍රීකාන්ත කුමාර සත්පතිනි දේවගිනි වරම් වේෂම් දරි මුණ්ඩල නවග්‍රහ නවදිනාවරන් හනුමාවරන් තත්කාලවරන් අනවින කොඩීන වෙලා තියෙනවා නම් ඒ අයගේ ඒ සියලු දේවල් නිවාරණය කරලා දෙනවා. යම්කිසි කරදරකාරී තත්ත්වයන් තියෙනවා නම් මොනවා හරි ඔය ලෙඩ රෝග අසනීප සුවෙන්නේ නැති අසනීප තත්ත්වයන් ඒවා තියෙනවා නම් ඒවා සුව කරනවා. යන්ත්‍ර දැමීම් අපල සඳහා ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම් සියලු ඕම් ගුරුවරන් ගුරු භද්‍ර කාලීවරන් නාගවරන් නාගභද්‍ර කාලීවරන් කෛලාසන ගුරුවරන් යන්ත්‍ර මාන්ත්‍රණ ශ්‍රීකාන්ත කුමාර සත්පතිනි දේවගිනි වරම් වේෂම් දරි මුණ්ඩල නවග්‍රහ නවදිනාවරන් හනුමාවරන් තත්කාල හිමාලයන් ජලම් බුදුරසනම් බුද්ධ රශ්මී ප්‍රාණ සරුවල ඒක ඉක්මනින් මට ඉවත් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තම ග්‍රහචාරයේ මොනාරි බලපෑමක් තියෙනවා නම් රවිචන්ද්‍ර කුජබුදු කුරුසකයන්ට කේතු කියන නවග්‍රහයන් ඉල්ලන සියලුම ඒ ග්‍රහ බල සඳහා අවශ්‍ය යන්ත්‍ර සකසා දෙන්න පුළුවන්. ඕනම වෙලාවක මොකද අඳුනෙන් බලලා මට වැඩ කටයුතු කරන්න පුළුවන්. තත්කාල ශාස්ත්‍රයෙන් බලලා වැඩ කටයුතු කරන මිනිසුන්ට ඒ වගේ වලින් ලොකු කරදර ඇතිවීම ගම් වතුර ඒ වගේ දේවල් පෙන්වු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. ස්වභාවික විපත් තමයි නොයෙකුත් ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ යන්ත්‍රය ජීවන් කිරීමේදී මෙන්න මේ වගේ ස්ථාන තමයි අපි සෝරාගන්නේ. මොකද බොහෝ මැඩක් තුල පාළු ස්ථානයක් ගල් සහිත මේ වගේ ස්ථාන තමයි යන්ත්‍රය ජීවන් කිරීමේදී සුදු ස්ථානයක් හැටියට තෝරාගන්නේ. කුමාර දිට්ටි නම කෝන්සිරන් බක්ස හතපොළ යන්ත්‍රමන් තෙල් බෙහෙත් අඳුන් සඳුන් දිට්ටිලා ප්‍රාංශ හතපොළ යන්ත්‍රමන් තෙල් බෙහෙත් අඳුන් සඳුන් දිට්ටිලා ප්‍රාණවල නැගී සැණිවන ශ්‍රීරාම ඩක්කන් සරක දිට්ටි වාවංග හසපොළව හිමාලය යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් දිට්ටිලා ප්‍රාංශ වරවර ඕං වරදී සරුවාංග බල දිට්ටි වර බඳු දිට්ටි වර සරුවාංග බල දිට්ටි වර ඕං ගින් ආසන මදුන දිට්ටි වාවා සිතරතිකාම දිට්ටි වරව මදුන දිට්ටි රතිකාම දිට්ටි වර ඕං මදුන දිට්ටි මල්ම දිට්ටි වාසිද්දවා ඕං රතිකාම දිට්ටි වර මදුන දිට්ටි වර ඕං අලල් දේවතා සරුවාංග බල දිට්ටි වර මදුන දිට්ටි රතිකාම දිට්ටි වරන් සරුවාංග බල දිට්ටි ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලබේ. අයිබෝන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ශ්‍රී විෂ්ණු දේවාලය සහ ගුප්ත ආයතනය සීල රත්න වෙද මහතා. ඔන්න එතුමත් එක තමයි සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ මීට වසරකට විතර කලින් අපි ඔබතුමත් එක්ක සාකච්ඡා කරා උයන්දනදී. ඒ ස්ථානයේ ඔබතුමාගේ කාර්යාලයේ වැඩ කටයුතු කරන ස්ථානයේ එතනදී අපිට පොරොන්දුවක් දුන්නා ඉපරණි දේවාලය අපිට පෙන්වනවා කියලා. මම හිතන්නේ ඒ දවස්වල ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ ස්ථානයේ යම් යම් ප්‍රශ්න ටිකක් හින්දා සහ එන මාර්ගයේ තිබුණු අපහසුකම් හින්දා ඔබතුමා කිව්වොත් විශේෂයෙන්ම අද දවසේ ඔන්න වෙන් කරා අපි මේ ස්ථානයේ පටිගත කිරීම කරන්න. අපි පොඩ්ඩක් මතක් කරමු මේ දේවාලයේ මොන වගේ හාස්කම්ද තියෙන්නේ, මොන වගේ බලයක්ද තියෙන්නේ. ඇත්තටම මේක පෞරාණික ස්ථානයක්. මගේ සීයයි දැන් පටන් ගන්න ස්ථාන මේක සිට්ටයද මහත්තයා මතක් කරන අද දිනත් මේක ඇත්තටම ලොකු බල සම්පන්න හාස්කම් සහිත ස්ථානයක් මේක. මේ ප්‍රදේශයේ ගොඩාක් ජනතාව මේ ස්ථානට ඇවිදින් බාරහාර වෙලා මේ ස්ථාන වැඩ කටයුතු කරනවා. යම් කිසි අදුෂ්‍යමාන බලවේග මේ අවට ගැවසෙනවද? මේ ස්ථානයේ වගේ බලවේග තියෙනවද? හාස්කම් තියෙනවද? අර කියන විදිහට ආවොත් කෙනෙක්ගේ වැඩක් හරියනවද? මොන වගේ ප්‍රතිහාරයක්ද මේ ස්ථානයේ තියෙන්නේ? අනිවාර්යයෙන්ම 100%ක්ම මෙතන ඇවිල්ලා පඳුරක් ගැට ගැහුවත් ලොකු විෂ්ණු පූජාවෙන් තමයි විශේෂ වැඩ කටයුතු කරන්නේ. ඇත්තට මෙතන ගොඩක්ම කරන්නේ අර ජීවන් කටයුතු තමයි. අනිත් ස්ථානවල ව්‍යංජන තියෙන එතන තමයි වැඩ කටයුතු කරන්නේ. කට්ටිය ගෙන්නේ එතෙන්ද. නමුත් අර මෙතන බලගත්තු තැන නිසා මෙතන ජීවන් කටයුතු ආරම්භ කරනවා. විෂ්ණු දේවිය මූලික කරගෙන ඇත්තට මේ ස්ථානයේ මිනිසුන්ගේ ජීවිතවල මොන මොන ප්‍රශ්න වලටද පිටක් කරන් දෙන්නේ? ඇත්තටම කියනවා තියෙන අනවින කොඩීන වෙලා තියෙනවා නම් ඒ අයගේ ඒ සියලු දේවල් නිවාරණය කරලා දෙනවා. යම්කිසි කරදරකාරී තත්ත්වයන් තියෙනවා නම් මොනවා හරි ඔය ලෙඩ රෝග අසනීප සුවෙන්නේ නැති අසනීප තත්ත්වයන් ඒවා තියෙනවා නම් ඒවා සුව කරනවා. යන්ත්‍ර දැමීම් අපල සඳහා ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම් සියලු කාරණා මේ ස්ථානයේ සිද්ධ වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මූලික කරගෙන මේ ස්ථානයෙන් කරන වැඩ රාජකාරියක බලය ලංකාවට විතරද විදේශ රටවල අයටත් බලපානවද? විදේශ රටවල ජනතාවත් කතා කරනවද ඔබතුමාට? ඇත්තටම දවස් මාත්‍යා විදේශ රටවල වැඩියෙන්ම මාත් එක
සම්මතව පවත්වාගෙන මේ වැඩ කටයුතු කරන්නේ. මොකද මම විදේශ රටවලත් යනවා. ඉන්දියාවත් මේ ළඟදී ගිහිල්ලා ආවේ. ඉතින් අත් වශයෙන්ම කියන විදේශ රටවල මිනිස්සුන්ට ගොඩාක් සහන මේ ස්ථානයේ ලැබෙනවා. වැඩිපුර මොනවද මේ විදේශ රටවල ජනතාව කියන ඇත්ත වශයෙන්ම කියනවා ගොඩක්ම තියෙන්නේ හැරගියාගේ ප්‍රශ්න තියෙනවා, මහත්යාගේ නෝන අතර ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අයිතු සම්බන්ධතාව ඒවා නතර කරගන්න කටයුතු කරනවා. සමහරුන්ගේ විදේශ රැකියා සාර්ථක වෙන්නේ නැතුව ඒ වැඩ ටික කරගන්න බලාපොරොත්තු ඒ කට්ටියට දියුණුව සඳහා ඒ වගේ ගොඩාක් දේවල් ඒ හැම කටයුත්තම මේ ස්ථානින් කරලා දෙනවා. ඇත්තද මන්තරයකට පුළුවන් ද හරගිය කෙනෙක් එන්නන්න වෙනස් වෙච්ච දාලා ගිය හදවතක් එකතු කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ඒ සඳහා අපේ විශේෂිත යම් ක්‍රම තියෙනවා. පෞරාණික ක්‍රම. මොකද අපේ සීයාගේ පාවිච්චි කරන ලද පරණ පොත්පත් ආශ්‍රිතය සහ යන්ත්‍ර මන්ත්‍ර වලින් කටයුතු ගොඩාක් අපි උපයෝග කරන දේවල් කරලා දෙනවා. මේ ආකර්ෂණය වෙනයිද වශීකර්ම වෙනයිද මේ දෙකම එකයිද කොහොමද මේ දෙක ගැන අපිට විස්තර දෙන්නකෝ. මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න වලට මේ දේවල් වලින් පිළියම් හොයන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ආකර්ෂණයේ වශී කියන දෙකක්. ආකර්ෂණය කරනවා කියන්නේ යම්කිසි කෙනෙක්ගේ සිත ගැනීමක්, වශීයක් කියන්නේ තර හිත ගැනීමම තමයි. නමුත් ආකර්ෂණය කියන්නේ වෙනයි. ඒක බලවේගයක් යොදලා කරන එකක්. බලවේගයක් යොදලා අපි ශාන්ති කර්මයක් කරලා ඒ දේ කරලා දෙන්න පුළුවන්. වශීකරණය කරන එකත් අර කෙනෙක් හිමි කර ගැනීම සඳහා කරන එකක් වෙනම කටයුත්තක්. අදෘශ්‍යමාන බලවේග හරහාත් මේක සිද්ධ වෙනවා. හොඳ වැඩ තියෙනවා. දැන් අපි සාධාරණ හේතු මත සත්‍ය දේවල් තියෙනවානේ. තමගේ ස්වාම පුරුෂයා හෝ සමගි බිරිඳ හෝ අන්න ඒ වගේ දේවල් වලට විසඳුයි හරහා මේ දේවල් සම්බන්ධ කරලා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර මූලිකව විශේෂයෙන්ම ජීවිතවල දියුණුවට දැන් විෂ්ණු දෙවියෝ ගත්තම ලක්ෂ්මයන්ියෝ ගැනත් කතා කරන්න වෙනවනේ. අනිවාර්යයෙන්. ව්‍යාපාරික දියුණුව වෙන්න පුළුවන්. ගෙදර අතමිට සරු වෙන්න ව්‍යාපාරික දියුණුවට ධන වාසනා උදා වෙන්න විෂ්ණු දෙවියෝ මූලික කරගෙන එහෙම වැඩ කටයුතු සිද්ධ වෙන දේව පිළිබඳව විස්තරයක් ලබා දෙන්නකෝ. අනිවාර්යයෙන් අපි ගාව තියෙනවා ඒ සඳහා විශේෂිත බුද්ධ බලයෙන් හදන ලද යන්ත්‍රමාලාවක්. ඒක අපි හදන්නේ ඇත්තම ලක්ෂ්මී යන්ත්‍රයක් සකස් කරලා විශේෂ වට්ටවුරුවක් තියෙන ඒක සම්පූර්ණ අපි වෙනම ස්ථානයක ජීවන් කරලා ඒ වගේ හාස්කම් සහිත ඒ කියන්නේ දිනුව ලබා ගැනීම සඳහා විශේෂ පළඟනාවක් අපි හදලා දෙනවා. ඒක ඊටමත් බලගතුෙන් වැඩ කරනවා. ඒ කියන්නේ දිනුව ඉක්මනින් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන්කමක් තියෙද ඔය කියන විදිහට ජීවන් කරන සිද්ධ කරන බල ගන්න ඕන ස්ථාන දෙක බලා ගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. අපේ ස්ථානේ තියෙනවා බලා ගන්න පුළුවන්. හරි අපි රූපරාමෝ ඉදිරිපත් කරන්නම් ඔබට බලා ගන්නට පුළුවන් වෙයි. දැන් මේ මෙතන තියෙන ඒ හාස්කම ඇයි මේ ස්ථානේ මේව ජීවන් කරන්න බල ගන්නවන්ට යොදන්නේ? මෙතන විශේෂ හාස්කමක් තියෙනවද? බලයක් තියෙනවද? අනිවාර්යයෙන්ම දර්ශමාතයි මේ ස්ථානයේ ඉස්සන් නිස්කලංක ප්‍රදේශයක්. ඒ වගේ උතා පැරණි අනිත් බෝධියන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා නිස්කලංක පරිසරයක්. ඒ වගේ පරිසරයක් තමයි මේකට සුදුසුම ස්ථානය. නිසා තමයි මේ ස්ථානය යොදාගෙන තියෙන්නේ ජීවන් කටයුතු සඳහා. අපිට දෙන්න ලිස්ට් එකක් ලංකාවේ හිටියත් විදේශීය රටක හිටියත් ඕනෙම කෙනෙක් ඔබතුමාට කතා කරොත් මෙන්න මේ වැඩ කටයුත්ත කරගන්න පුළුවන් කියලා දෙන්න අපිට ඔබතුමා කරන වැඩවල ලිස්ට් එක. ඔව් ඇත්තටම මෙන්න මෙහෙමයි. ඔයාලගේ සියලුම ඒ කියන්නේ තමුන්ගේ තියෙන නම් බාධක මොනවා හරි සුවෙන්නේ නැති අසනීප තත්ත්වයන් යම්කිසි යන්ත්‍ර මන්ත්‍ර වලින් කරපු අනවින කොළින කරලා තියෙනවා. ඒක ඉක්මනින් මට ඉවත් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමුන් ග්‍රහචාරයේ මොනාරි බලපෑමක් තියෙනවා නම් රවිචන්ද්‍ර කුජබුදු ගුරුසකයන්ට කේතු කියන නවග්‍රහයන් ඉල්ලන සියලුම ඒ ග්‍රහ බල සඳහා අවශ්‍ය යන්ත්‍ර සකස් දෙන්න පුළුවන්. අනිත් වසී කර්ම ඒ වගේ දේවල් වලට මම ගා විශේෂිත වැඩ තියෙනවා. රහස් කෙම් ක්‍රම තියෙනවා. ඒවා සඳහන් කරන්නේ නැහැ. මම ඔයාලා අවස්ථාවක් වුණොත් කතා කරන්න. ඒ සම්බන්ධ විශේෂිත වැඩ කටයුතු තියෙන යන්ත්‍ර වලින් සහ විශේෂ කෙම් වලින් වසී කර්ම සඳහා ඒ වගේ ගෙවල් ආරක්ෂා නිවාස ආරක්ෂා කිරීම දියුණුවක් නැතුව නිවාසවල තියෙන යස්ස ප්‍රේත කුම්බාණ්ඩ දෝසාන්ත කරවල් තියෙනවා නම් ඒ සියලු දේවල් තමුගේ නිවසටම පැමිණලා ඒ දේවල් කරලා දෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන් විදේශ රටවල ඉන්න ජනතාවගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අපිට කතා කරනවා ගොඩාක් එක ප්‍රශ්න මානසික ප්‍රශ්න තියෙනවා. ගොඩාක් ඉන්නේ මානසික ප්‍රශ්න ඇති වෙලා ගොඩාක් අයට කරදරකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙන ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. ගත්තොත් එම දැන් මේ ඔබතුමා දුන්න ලිස්ට් එකටම විසඳුම් අරන් දෙන්න මේ ස්ථානයේ තියෙන බලය කොහොමද මෙහෙම කරන්නේ? මිනිසුන්ගේ ජීවිතවල මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු මේක දෙවියන්ගේ බලයද නැත්නම් මන්ත්‍රවල බලයද පරම්පරාවෙන් ලැබිච්ච දෙයක් තියෙනවද? කොහොමද මේ මහස්කම් පාන්නේ ඔබතුමා? ඇත්තටම මහත්මයා මෙතන තියෙන කියපු කාරණා තුනේම බලවේගය මෙතන තියෙනවා. ඒ කියන්නේ පරණ ස්ථානයේ බලවේගය සහ මාගේ පෞරාණික අපි විනුනාසයෙන් වෙන්නා විශ්ටියද මහත්තයාගේ හාස්කම් සහිත පොත්පත් වල යන්ත්‍ර මන්ත්‍ර හාස්කම් සහ මේ ස්ථානයේ ගුප්ත බලවේගයක් පිහිටලා තියෙන සියලු දේම මේක අපිට මේ පිට අලන් දෙන්න පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මූලික වර ඔබතුමා කිව්වා විශේෂයෙන්ම අර ධන වාසනාව ඇති කරගන්න ව්‍යාපාර දියුණුවට විශේෂ දෙයක් දෙනවා කියලා මේක ලංකාවට විතරද විදේශීය රටවල ජනතාවට ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. විදේශ රටවල අපිට මේක යවන්න පුළුවන්. සකස් කරන ලද යම්කිසි පූජා භාණ්ඩයක් අපි හදනවා. ඒක නිර්මාණය කරලා සකස් කරනවා. ඒක අපිට ලබා දෙන්න විදේශ රටවල ඉතාමත්ම ධන වාසනාව ලැබිලා තමුන්ට උපරිමේම කියන්නේ වාහන ගෙවල් දොර ඉඩකඩම් සියලුම මුල මුදල් සියලු දේවල් ලැබෙන ආකාරයේ
දෙයක් සකස් කරලා දෙන්න පුළුවන්. අපි ගත්තොත් විශේෂයෙන් මේ දේවල් වලින් කියනවා නේද ඔය මද්ද්‍රව්‍ය වලට බැහැවිච්ච කට්ටිය යම් විදිහක වැරදි පාරවල් වල ගිය කට්ටිය මෙයාලා මෙල්ල කරන්න පුළුවන් කියලා පුළුවන් දත්ත දෙක තමයි. අනිවාර්යෙන් පුළුවන්. ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. මට කතා කරන්න ඕන වෙලාවක මොකද අඳුනෙන් බලලා මට වැඩ කටයුතු කරන්න පුළුවන්. තත්කාල ශාස්ත්‍රයෙන් බලලා වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔබතුමාලා කතා කරන වෙලාවත් එක්කේ මම වෙලාවක් දෙනවා. ඊට පස්සේ මට නැවත කෝල් එකක් අරන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාව සම්බන්ධ කරගෙන ඒ දේවල් විසඳුම් ලබා ගන්න පුළුවන්. තත්කාලයේ නැත්තම් මේ අඳුන මේ දේවල් ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔය ගෙවල් වල තියෙනවා නේද බන්ධන කියනවා අනවින දෝෂ කියනවා නේද එක එක අනිවාර්යයෙන්ම තියෙනවා. මේව අදටත් වළංගුද අදටත් මේ පොළොව තුල මෙහෙම බන්ධන තියෙනවද මිනිස්සුන්ගේ ජීවිත කඩාකප්පල්කාරී කරන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්ද එහෙම පුද්ගලයා ඇවිත් වෙනවද ඔබතුමා ගාවට? ඇත්තම දන්ස් මහත්තයා මොකද මේ බන්ධන බඳිනා ඊර්ෂ්‍යාවට ඒක කරන්න හොඳ නෑ. නමුත් යම් ඊර්ෂ්‍යා සහගත සිද්ධ වෙලා පවුල් ආරවුල් වෙලා ඒ වගේ අනවින කොඩින කරන ඒවා ඒව වදිනවා. සමහරවිට හොඳ වෙන්නේ නැති තුවාල බන්ධන වැන්නාම සිද්ධ වෙන අය වගේ නොයිකුත් කරදරකාරී තත්ත්වයන් මූල පාඩාවක් කොළුව හොඳ නැහැ පිස්සු වැදිලා වගේ පිස්සු ඒ වගේ දේවල් සඳහන් වෙනවා. ඒ වගේ සියලුම දේවල් වලින් අපි ඒවා ඉවත් කර දෙන්න පුළුවන්. මේ ළඟදී ආවා ඊ타මත්ම කෝටිපති ව්‍යාපාරි කෙනෙක්ගේ දියණියක්. එයාට යම්කිසි යාගේ දේපොළ සඳහා තමුන්ගේම කියන මේ මස්තිනා කෙනෙක් ඒ සම්බන්ධ එයාව ගන්න යම්කිසි දෙයක් කරලා තිබුණා. ඉතින් ඇත්තටම කියනවා ඒකේ ලොකු අපහසුතාවකට පත්ලයි ළමයා. ඉතින් මම එක දින කීපයක් ඇතුළත ඒක අයින් කරලා දීලා නැවත හොඳ තත්ත්වයට පත් කරා. එකක් ඒ වගේ තව වගේ විදේශ රටවල් වල තමුන්ගේම බිරිඳත් එක්ක ආරවුල් ඇති කරගෙන තියෙනවා යම්කිසි කොඩිනියක් කරලා ඒක අපි ඉවත් කරලා දුන්නා මේ ළඟදී. ඉතාලි රටවල් ඒ දෙගොල්ලක්ම අපිට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ වැඩ කටයුතු කරා මේ ළඟදී මෑත භාගෙදී. ඉතින් ඒ වගේ සියලුම යන්ත්‍ර මන්ත්‍රණය කරන ලද අධිහූනියන් කපා ඉවත් කිරීම මේ ස්ථානයේ අනිවාර්යයෙන් කරලා දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි වැඩ රාජකාරී සිද්ධ වෙන්නේ මේ ස්ථානය ගැන වැඩ කටයුතු ගැන සඳහන් වෙද්දී අර ඔබතුමා කිව්වා මේ අඳුන එහෙම බලනවා කියලා. ඔය අඳුන බලලා විශේෂයෙන්ම රටේ ඉදිරිය ගැන 2026 වසර ගැන එහෙම සඳහන් වෙච්ච දේවල් නැද්ද? මං අහන්නේ විශ්ණු දෙවියන්ගෙන් ලැබිච්ච විශේෂ පණිවිඩ එහෙම නැද්ද? අනිවාර්යයෙන් විශ්ණු දෙවියන් හරහා අපිට පෙන්ලා දුන්නා මේ රටේ දැනට පවතින තත්ත්වයක් එක්ක ඇත්තට මේ ගත්තොත් එහෙම රටේ තියෙන කලබලකාරී තත්ත්වයන් අනුව රත වාහන ඒ වගේ ආපද ඇතිවීම මිනිසුන්ට ඒ වගේ වලින් ලොකු කරදර ඇතිවීම ගම් වතුර ඒ වගේ දේවල් පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. ස්වභාවික විපත් තමයි නොයෙකුත් ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඇත්තට මේකේ කරන්න ඕන අපි බුදුදහම තමයි මූලික වෙන්නේ. අපේ විශ්වයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ. මොකද ඉර හඳ පොළව. ඒ කියන්නේ මේවා තමයි අපිට මූලික වෙන කාරණා තියෙන්නේ. පුළුවන් තරම් අපි ධර්මයේ ඒ කියන්නේ බුදුදහමට බැල්ම දැක්කලා බුදුන් සිහි කරලා නිතරම තමුන් බෝධි පූජාවල් පවත්වලා ඒ වගේම ඉරට පුළුවන් තරම් උදේ දැකපුවහම ඉරට නමස්කාර කරන්න ලොකු පිහිටක් ලැබෙනවා. ඒ වගේම තමයි මහා පොළොවට නමස්කාර කරන ලොකු පිටක් ලැබෙනවා. මේ වගේ තියෙන කියන්න බැරි හාස්කම් මේ වගේ තියෙනවා. මේ තුල තමයි සැඟවිලා තියෙන මේ විශ්වයේ තියෙන හැම ආකර්ෂණයක්ම ඔබලාට පුළුවන් ඇත්ත වශයෙන්ම කියනවා විශ්ණු දෙවියන් වෙනුවෙන් ඔබලාට පහනක් දැල්වන්න පුළුවන් විශ්ණු දෙවියන් වෙනුවෙන් රාත්‍රී 6යි 7ත් අතර වගේ වෙලාවක පුළුවන් විශ්ණු දෙවියන් පහනක් තියන්න. පළවෙනි බුදුන්ට වඩා උදේ පාන්දර පෑන් ඉදිරියට තියලා හෝ මල් පෑන් පූජා කරලා ඒ වගේ බලයක් ඇති කරගන්න ලොකු බලයක් ඇති වෙන වලට ඒ දේවල් කරගත්තොත් විශේෂයෙන්ම එහෙමනම් ඔන්න අදින් පස්සේ ජ්‍යොතිෂ මූලික කරගෙන ඔබතුමන්ලා මේ තත්කාලයේ මූලික වෙන හින්දා අපිට සඳහන් කරන්නක සුබ ලග්න එහෙම තියෙනවනේ. ඇත්තට මේ අවුරුද්දේ සුබ ලග්න වාසයට මේෂ වෘෂභ ධනු ඒ වගේම මිථුන ලග්නේ විශේෂයෙන්ම සුබඵල දෙනවා. ඒකට ගොඩාක් ග්‍රහචාරයත් එක්කම දියුණුව ලබා ගන්න පුළුවන් මේ ලග්න කීපයට. ඇත්ත වශයෙන්ම කියන ඉතාමත් බර්බලව වැඩ කරන ලග්න කීපේ. ජීවිතේ සාර්ථක වෙන්න සුබදායක වෙන්න වෙන පණිවිඩයක් ලැබෙනවා. එහෙනම් අවසාන වශයෙන් ඔබතුමාට රටේ ලෝකේ වැඩසටහන් බලන ජනතාවට මොනවාගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇත්තම ඔයාලට කියන්නේ මම ළඟදී තමයි ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා නැවත වෙන රටේට පටන් ගත්තේ. ඇත්ත වශයෙන්ම කියනවා දැන් ඔයාලට පුළුවන් මාව හමු වෙලා වැඩ කටයුතු කරගන්න. මොකද කලක් තිස්සේ මම දුරකථන නැතිව නිසා පොඩි කාලයක් නවත්තලා තිබා නිදහසේ තෙල් ජීවම් කර ගැනීම යන්ත්‍ර ජීවම් කිරීම සඳහා කාලයක් වෙන් කරලා තිබුණා. දැන් ඔයාලට යලි වතාවක් පුළුවන් මාව හම්බෙලා ඒ වැඩ කටයුතු වලට ආරම්භ කරන්න. ඒකයි නැවත මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ පණිවිඩයත් එක්ක එවනම් අද දවසේදී අරගෙන වැඩසටහනේ සමගන්න අපි තවත් දවසක මොන ගහලා කතා බහ කරමු. ස්තුතිවන්ත වෙන ඔබතුමාට. අයිබෝන්. අයිබෝන්.